ග්‍රහණය කරලා තියෙනවා. ඉතින් දේශීය එමාරාටි අනන්‍යතාවය ආරක්ෂා කිරීම සඳහා ඒ කාලේ ෆුජේරාහි පාලකයා වූ ෂේක් හම්දාන් බින් මොහොමඩ් අල් ෂාර්කීගේ නියෝගයක් යටතේ මේ උරුම ගම්මානය 1996 දී නැවතත් විවෘත කරලා තියෙනවා. ඉතින් මේ උරුම ගම්මානය කාන්තාර බිමක තියෙන නිසා මේ පරිසරයට හැඩගැසෙන විදිහට තමා මේ ගම්මානයේ තියෙන හැම ගෙයක් දොරක්ම හදලා තියෙන්නේ. ඉතින් මේ ගෙවල් දොරවල් හදන්න යොදාගෙන තියෙනවා මඩගඩොල්, ගල් බොරළු, ඒ වගේම තල් අතු සහ දඬු. ඉතින් මේ දේවල් වලින් තමා මේ බිත්ති, ඒ වගේම වහල, ඒ වගේම මේ ගේට්ටු, මේ හැම දෙයක්ම මෙයාලා හදලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන ගම්මානයක්. ඔයාලත් UAE වල ඉන්න කෙනෙක් නම්, UAE වලට එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් අනිවාර්යෙන් ෆුජේරා වලට ගිහිල්ලා මේ ගම්මානයේ සිරියත් විඳින්න කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ දවස්වල ටිකක් රස්නේ හින්දා හරිම අමාරුයි දවල් වරුවට මේ ගම්මානය පුරා ඇවිදින්න. ඉතින් මම දැන් මේ වීඩියෝ කරේ ගොඩාක් පොඩි ප්‍රමාණයක් වුණාට මේ ගම්මානය ගොඩාක් විශාලයි. ඉතින් ඔයාලත් ඉස්සරහට ඔයගොල්ලන්ට යන්න කැමති නම් මේ ගම්මානයට ගිහිල්ලා මේ ගම්මානය බලලා කොයි වගේද කියලා මටත් කමෙන්ට් එකක් දාගෙන පේජ් එක ෆලෝ කරගෙන යන්න.